අද මම කතා කරන්න යන්නේ කොහොමද අපි CapCut වල Pro version buy නොකර Pro features භාවිතා කරන්න කියලා. දැන් ඔයා අලුත් project එකක් open කරගන්න මම මගේ කලින් වැඩ කරපු project එකක් තියෙනවා මම ඒක open කරගන්නවා. ඉතින් දැන් මම මේ විදිහට මගේ වීඩියෝ එකට Pro features ටිකක් add කරගන්නවා. ඉතින් ඔයාලට පේනවා මම මගේ වීඩියෝ එකට Pro features add කරලා තියෙන්නේ. ඉතින් අපි බලමු මේක එක්ස්පෝර්ට් කරන්න පුළුවන්ද කියලා. හරි මේ විදිහට තමයි පෙන්වන්නේ. අපිට එක්ස්පෝර්ට් කරන්න දෙන්නේ නැහැ. Pro ගන්න කියනවා. මම යනවා දැන් back to edit click කරනවා. හරි දැන් ඔයා timeline එකේ තියෙන සේරම clips ටික select කරගෙන එකපාර select කරගෙන right click කරලා create compound clips කියලා option එකක් තියෙනවා. එන්න ඒක click කරන්න මේ විදිහට. එතකොට ඔයාට එක වීඩියෝ එකක් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. දැන් ඔයා ආපහු ඒ වීඩියෝ එකම right click කරලා pre process compound clip කියලා option එකක් තියෙනවා. ඒක select කරන්න මෙන්න මේ විදිහට. වීඩියෝ එක process වෙන්න මෙතනදී පුංචි වෙලාවක් යනවා. හරි ඒක complete වුණාට පස්සේ දැන් ඔයාට තියෙන CapCut එක minimize කරන්න. දැන් ඔයා CapCut icon එක හොයාගෙන ඒක right click කරලා properties click කරලා ඒ window එක open කරගන්න මෙන්න මේ විදිහට. then open file location select කරන්න. open වුණාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් ඔයා කලින් පාවිච්චි කරපු file එකම. ඊළඟට ඔයා කරන්න ඕනේ මෙන්න මේ තියෙන පුංචි ඊතලේ click කරන එක. ඊළඟට ඔයා user data folder එක open කරගන්න. open කරලා පහළට යනකොට ඔයාට බලා ගන්න පුළුවන් project කියලා ෆයිල් එකක් තියෙනවා. එන්න ඒක open කරගන්න. මෙතනදී ඔයාලට folder ගොඩක් වුණත් පෙන්වන්න පුළුවන්. ඔයාට තියෙන්නේ මම මේ select කරන folder එක open කරගන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයා කලින් වැඩ කරගෙන හිටපු project එකේ number එක හොයාගන්න. CapCut වලට ගිහිල්ලා ඔයාගේ project number එක හොයාගන්න. හරි එතන තිබු number එක හොයාගෙන ඔයා මෙතනට ඇවිල්ලා ඒ නම්බරේ ඕපන් කරගන්න. ඊට පස්සේ ඔයා මේ ලිස්ට් එකේ එන resources කියන ෆෝල්ඩර් එක ඕපන් කරගන්න. ඊට පස්සේ ඔයා combine කියන ෆෝල්ඩර් එක ඕපන් කරගන්න. ඉතින් එහෙම ඕපන් කරාට පස්සේ ඔයාට වීඩියෝස් දෙකක් හම්බ වෙයි මේ වගේ. මෙතනින් පළමු එක වීඩියෝ එක තමයි ඔයා අර Pro features add කරපු වැඩ කරන ගමන් හිටපු ෆෝල්ඩර් එක. දැන් ඔයාට පහසු විදියට මෙතනින් වෙන තැනකට මේ වීඩියෝ එක කොපි කරගන්න. ඔයාලට CapCut Pro buy නොකර Pro features use කරන්න පුළුවන් මෙන්න මේ විදියට. වීඩියෝ එක ගැන අදහස කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක like කරලා channel එක subscribe කරලා අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.